Enggak. Enggak. Terus mati mina nih. මට ඉක්මනට යන්න ඕනේ. ඇයි මේ තනියම? අම්මයි තාත්තයි බණ ගෙදර ගිය වෙලාවේ ආවේ. හදිසි. මට ඔයාගෙන් උදව්වක් ඕනේ ප්‍රදීප්. මගෙන් උදව්ව මොකද? හැබැයි ඊට කලින් මට පොරොන්දුවක් වෙන්න ඕනේ. හරි. කියන්නකෝ බලන්න. පොරොන්දු වෙන්න. මගෙන් යාළු වෙන්න අහන්නේ නැහැ කියලා. යාළු වෙන්න අහන්නේ මොකද? අපි තරහ වෙලා නැහැනේ. මම ඔයාට කියන්න හදන්නේ මොකද්ද කියලා ඔයාට තේරෙනවා ප්‍රගීත්? මට බෑ ආව කසාද බඳින්න. ඔයා මට දවසක ආදරේ කියලා කියනකම් මම වාට ආදරේ කියන එකක් නෑ සමාධිය. මම වාට පොරොන්දු වෙනවා. ඉතින් මට රස්සාවක් හොයාගන්න ඕන. ඉක්මනට. හම්බුණා කියලා හිතාගන්න. ආයෙකට අඬන්න ඕනේ නෑ. ඔයාට පින්. ඔය යන්නද නැගිට්ටේ? අම්මා එන්න ඉස්සෙල්ලා යන්න ඕනේ. එන්න මම ආයෙත්. එපා. මට මේ ටික දුවලා යන්න පුළුවන්. පරිස්සමෙන්. මලට ඇද වැටි මලී පාට නොසේදීම පුදුමයක් තමයි. Good morning. Good morning. ඊයේ කොහොමද නයිට් එක? බෑඩ් කේසස් තියනවද? නෑ ප්‍රශ්නයක් නෑ. අලුත් patient කෙනෙක් ඇඩ්මිට් කළා. බ්ලීඩින් කේස් එකක්. පර්ෆියුම් එකක්? ප්‍රසන්ට් එකක්ද? කාගෙන්ද? නිලුගෙන්. මට තේරෙන්නේ නෑ ප්‍රියංගා. බොරු. ඔයාට හොඳට තේරෙනවා. මේකට තමයි ආදරය කියන්නේ. ගෙදර ඉන්න දවස්වලත් මගේ බර්ත්ඩේ එක මහා ඉහළින් සෙලිබ්‍රේට් කරනවා. එදාට අපේ ගෙදර පිරෙන්නේ එයාගේ ඔය කෙහෙම්මල් නළු නිලියන්ගේ. ඒක නිසා මගේ බර්ත්ඩේ එක මහා විකාර දවසක්. ඔයා කැමති කොහොම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නද? මං කැමති නෑ ගේ ඇස්සේ මිනිස්සු පුරෝගෙන පිස්සු නටන්න. මං කැමති කොහේ හරි ලස්සන තැනකට ගිහිල්ලා කැන්ඩල් ලයිට් එකේ ඩිනර් එක ගන්න.
ඔයා ඔය ගැන කවදාද නිලුන්ට කියලා තියනවද මම? එයා ඒ ගැන මගෙන් කවදාවත් අහලා නැහැ. මට ඔය දෙන්න ගැන ගොඩාක් දුකයි මහින්. ලංකාවේ ගොඩාක් කපල්ස් ජීවිතේ වරද්ද ගන්න තැනින්ම ඔය දෙන්න ජීවිතේ වරද්දගෙන. කොතනද වැරදුන තැන? අපේ රටේ මිනිස්සු ආදරය කරන්න දන්නේ නැහැ මහින්. හුඟා ලව් ස්ටෝරිස් කසාද බැඳලා පස්සේ ඉවර වෙනවා. ඒ ආදරය කියන්නේ හැම මොහොතකම හැම තත්පරයකම අලුත් වෙන දෙයක් කියලා මේ මිනිස්සු දන්නේ නැහැ මහින්. ඔය කසාද බඳින්න ඉස්සලා තොරතෝංචියක් නැතුව කියවනවා. බැන්දට පස්සේ බෝඩින් කාර්ය දෙන්නෙක් වගේ දෙපැත්තට වෙනවා. ඔය දෙන්නට උනේත් ඒ ටික. ඔයා නයිට් ඩියුටි කරනකොට ඔය මල්නව කතා කියවන එක නැවැත්තුවොත් හොඳයි. ඔය සීනි බෝල අදහස් ඔයාගේ ඔලුවට ඇවිල්ලා තියෙන්නේ ඒවා කියවලා තමයි. මහේ කුණු දැමීම යකෝ මේක ගැන ගහන අපරාධයක් නේ. සමාධියක් හෙන ගහන අපරාධ කරනවා වගේ. කවුද බං මේ අපරාධ කරේ? වෙන කවුද? ඔයාගේ ලව් එක. කවුරු? ප්‍රගි. මිනිහට තැන්ට සුසුනවල තියනවානේ. අල බොණ්ඩේ වගේ හිටියට මිනිහාගේ රහස තියෙන්නේ. බණ්ඩිය. දැන් ඉතින් මේක ඔලුවට තමයි තියාගෙන යන්න වෙන්නේ. හැම හෙනියම කඩාපාත් වෙන්නේ අපේ ඔලුවට නේ බා.